පළවෙනි පාඩමේ නම මතකයෙන් කියන්න පුළුවන් කවුරුහරි ඉන්නවද? කියන්න බලන්න. නොෂිකා කියන්න බලන්න. නොෂිකා ඊට මෙතන දන්නේ නැත්නම් දන්නේ නැහැ, මතක නැත්නම් මතක නැහැ, කිසි ප්‍රශ්නයක් නැහැ. මතක නම් මතකෙන් කියන්න. බාගෙට මතක නම් ඒත් කියන්න. මතක දෙය කියන්න. මතකද පළවෙනි පාඩමේ නම? අවුද නැද්ද? sorry. මට හරියට චිත්‍ර බෑ හරිද? ඒක නිසා මේ අඳිනවා ඔයාලා උපකල්පනය කරගන්න ඕනේ. ඔයාලට මේක පේනව නේද? දැන් කොටස් ටිකක් පේනවද ඔයාලට? ඊට පස්සේ මෙන්න මේක ඔයාලා මේක පේනකොට පේනවද? ඔව්. මොකද්ද මේ? what is this? CPU. sorry? CPU. CPU. very good, CPU. what is any answers? තාම නම් තියෙන්නේ. තාම නම් තියෙනවද මේකට? ටික හොඳයි ඈ. මම උත්තර දෙනවා. හරි. උත්තර දෙනවා නම. ඔයාලා කිව්වා හරි. series PU. මාචු ටික කාලේ කිව්වා ඔක තමයි නම. හැබැයි අපි අද ඉඳලා ඒක CPU කියන්නේ. ඒනවද කියලා මම ලියන්නේ ඔයාලට. good system unit. system unit එකට සිංහලෙන් මොකද්ද කියනවා ඇත්තේ? Section එකේ. very good. යමයි පද්ධතිය ඒකට. CPU එකේ පද්ධතිය එකේ කියලා කිව්වා මම. බලා ගන්න හොඳට මම මේක ඔයාලට ප්‍රැක්ටිකල් පෙන්නන්නම් මොකද විස්තරය කියලා. මේක බලුවම පේනව නේද? ඔව් කියන්නේ. ඔව්. මේක ඇතුළේ දැකලා තියෙනවද කවුරුද? පේනවද ඇතුළේ තියෙන පාර්ට්ස් ටික? ඔව් සර්. ඔයාලට මේක දැකලා තියෙනවද ඊට පස්සේ? මන්දක. very good. හරි මේක මම දැන් ඔයාලට අංකල පෙන්නන්න පට් ගාලා ගලවනවා. what is this? මේ මොකද්ද? මේක දැකලා තියෙනවද බලන්න. motherboard සිංහලෙන් නම් ඔයාලා ඉස්කෝලේ නියමයි. ඔයාලා හොඳට ගොඩට තියෙනවා. motherboard නැත්නම් මව් පුවරුව. මෙයා ඉන්නේ කවුරු ඇතුළේද? CPU කියන්නේ නැහැ. හරිද? මම කියනවා CPU කියන්නේ මොකක්ද කියලා හරියටම. CPU කියන්නේ මෙන්න මේ ලොකු system unit එක ඇතුළේ ඉන්නවා මෙයා. කවුද motherboard? මෙයාගේ ඉන්නවා මෙන්න මෙතන බලන්න ඔයාලට මෙන්න මේක පේනවද කියලා මම මේ ගලවලා පෙන්නනවා. ගලව ගන්න. පොඩක් අමාරුයි ඈ. ඕකේ. මේ මොකද්ද? මේක මිට කරලා දැකලාද මොෂිකා? CPU. දැන් මොකද්ද CPU නේ? ඇත්තම CPU එක තමයි මේ. හරිද? CPU එහෙම නැත්නම් Central Processing Unit. What do you mean by this? Central Processing Unit. එහෙම නැත්නම් CPU. මෙයා තමයි CPU කියන්නේ. හරිද? එහෙනම් අපි අද ඉඳලා මේ ලොකු box එකකට CPU කියනවද? නෑ කියන්නේ. නෑ. මෙයා තමයි system unit. ඇයි මෙයා ඇතුලේ තියෙනවා ලොකු මම පෙන්නුවා නේද ගලවලා motherboard එකක් තියෙනවා, CPU fan එකක් තියෙනවා, hard disk එකක් තියෙනවා, RAM card slots ගොඩක් දේවල් තියෙනවා. එහෙනම් මේ ලොකු box එකට අපි CPU කියලා හරියනවද? නෑ. නේද? එමා කියලා හරියන්නේ නෑ. ඕකේ. CPU ෂුට් කරලා තියෙනවා පැත්තකින් ඈ. දැන් මොකද කියන්නේ මෙයා කවුද? මෙයා අපලා දන්නවා. දැන් ඕන තරම් දැකලා තියෙනවා. කවුද මේ? CPU. මොෂිකාම කියන්න බලන්න මොෂිකා විතරයි උත්තර දෙන්න. සතිගුණෙන් බලන්න. Computer. ඕකේ. මොනිටර්. එහෙම නැත්නම් අපි මේකට සිංහලෙන් කියනවා what by සංදර්ශකය. මොකද? සංදර්ශකය. සංදර්ශකය. අපි සිංහලෙන් දැන් ඒත් එක මෙයා කවුද? මේ මගේ අපු පොඩ්ඩක් කියවන්න අමාරුයි ඈ. කමන්නේ බලන්න. පද්ධති ඒකකය. ඒකකය. මෙයා කවුද? සංදර්ශකය. ඕකේ. මෙන්න මෙයා කවුද? Keyboard. Keyboard. very good. keyboard. සිංහලෙන් නම් යතුරු පුවරුව. එමය. යතුරු පුවරුව. අනිත් එක්කෙනා මෙයාගේ යාළුවා කවුද? Mouse. mouse. සිංහලෙන්
ඇත්තටම මේ සෙට් එක දන්නේ නැති කෙනෙක් නෑ. හොඳයි. හිමාරි කියන එක ලියමන්. එයාලා. mouse එහෙම නැත්නම් සිංහලෙන් කියමු මොකද රෂිකා? තද යන්න බලන්න. mouse මූසිකය. music මට මේක ඇත්තට ෆැමිලියර් නැතුව ඒත් ඔයාලට. මූසිකය කියන එක ඇත්තට ෆැමිලියර් නෑ නේද? අපි උසට ලියන එකක් නෙමෙයි ඒක. මූසිකය අපි කඩේට ගිහලා මූසිකයක් දෙන්නේ අතුරු කරවල දෙන්නේ නැහැ නේ. mouse එක. හැබැයි සිංහලෙන් කියන්නේ මොකද්ද? music ඕකේ. මේ දෙපැත්තින්ද දෙන්න කවුද මේ box එකක් වගේ මේක ඒක විදිහට තියෙනවා. මේ වගේ මොනවද එළියට එන්නේ? all device එකක්. නැත්නම් සම්පූර්ණ එක device එකක්. හැබැයි එයාව බෙදලා ප්‍රධාන කොටස් පහයි. There are five main parts in the computer. First one, system unit. පළවෙනි එක monitor monitor. මෙයානේ නියම මම හරි ආසයිනේ. මට නියමෙට කරන්න පුළුවන්. ඔයාලා මාත් එක්ක මොන විදිහට කතා කරන්න ඕනේ. හරි. නියම. monitor සංදර්ශකය නැත්නම් monitor. ඔව්. keyboard, mouse and speakers. Okay. යතුරු පුවරුව මේ පහම එකතු වුණාට පස්සේ තමයි මොකද කම්පියුටර් එක ඩිසයින් වෙන්නේ නැත්නම් ඇසෙම්බල් වෙන්නේ හැදෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ මෙයාට අපි කියපු නම මොකද? අයිපාරා ක්‍රිකට් බෑග් ගෑන් මදර්බෝඩ්. මෙයා ඇතුලෙන් අපි ගැලවුවා නේද මෙන්න මෙතන කෑල්ලක්. එයා දැන් නැහැ. හරිද? මෙතන තියෙනවා මේ පේනවද මෙන්න ස්ලොට්. මෙන්න මේ හැම එකටම අපි කියන්නේ ස්ලොට්. මත් එක්ක කියන වචනේ ස්ලොට්. slot SLOT ස්පෙල් කරන්න slot slot කියන්නේ slot very good slot මේ motherboard එක පුරාවට පුතේ තියෙන්නේ මොනවද slots ඒ slots වලට දැන් කලින් අපි slot එකක් ගැලවුවා මොකද්ද CPU slot එක එයා අයින් කරා මෙන්න මෙතන ඉන්නවා මෙයා තමයි වැදගත්ම තව කෙනෙක් කවුද එයා අපිට ගලවලා ගන්න පුළුවන් මේ කොලම් එක කලින් දානවා බලන්න පේනවද මේ කවුද RAM එක very good random access memory දැන් හොඳයි යන්නේ ටික වැඩක් තියෙනවා කරන්න ඔයාලට මම ටියුබ්ස් ටික හෝම් ඩෙලිවරි එකක් කරලා තියෙන්නේ තාම ඔයාලට හම්බෙලා නැහැ ඒක අපි මේ මාස පළවෙනි සතියේ තමයි ඔයාලට ලැබෙන්නේ අතට දැන් ගන්න චුට්ටක් පොත විනාඩියක් පොත තියෙනව නේද මේක ඇඳගමු පොතවල ඉක්මනට හඳින්න ස්පීඩ්ම කෙනා පොත මේකට හෙඩින් එක විදිහට දාන්න මොකද main parts of the computer තමාතුලා තමයි පරිගණකයේ ප්‍රධාන කොටස් main parts of the computer විනාඩියක් අදින් බලන්න මේක මේ චිත්‍රපටයන්නේ මේ ලස්සනට ඕනේ නැහැ කැටයම ඕනේ නැහැ පොඩි බොක්ස් එකක් මම හදලා තියෙන විදිහට පට ගන්න මම විනාඩියක් යනවා වලත් අදින්න හරි නේද ටයිම්ස් අප් දැන් ඇති වෙලාව ඈ මේ ස්පීඩ් අඳින්න ඕනේ හරි නේද පට්ස් පහෙන් දෙලි බලයිද ඕකේ පොරොටෝ කියන්නත් එපා ඉවරද හරිද අපි බලමු වීඩියෝ එකක් යමයි අපි බලන්න යන්නේ පොඩ්ඩක් මේ දැන් මේක IT නේ නේද පිටිකන් අපි ට්‍රැඩිෂනල් වෙන්න බෑ සම්ප්‍රදායික වෙන්න බෑ ඔයාලා කොහොමද ගෙවලා තුගන්නේ අම්මලා තාත්තලා නෑ තුගන්නේ නෑ නේද අම්මා හරි ඔයා හරි කවුරු හරි ගියා තුගන්නේ කොහොමද මොකෙන්ද කොස්සෙන් කොස්සෙන් නේද ඔව් මේ අපි ලංකාවේ ගාලා තමයි කොස්ස පාවිච්චි කරන්නේ හරිද අපිට පුළුවන් ඔක චේන්ජ් එකක් දාන්න බලමුද කොහොමද කියලා අපි හදන්න යන්නේ මොකක්ද අපි හදනවා වැකියුම් ක්ලීනර් කියන්නේ අපි පොළොවේ තියෙන දේවල් ඩස්ට් එකක් වේවා රබිෂ් නැත්නම් කුණු ඕනම දෙයක් ඇද ගන්න චූටි රොබෝ කෙනෙක් අපි හදන්නේ මේක අපිටත් පුළුවන් පේනව නේද ඔව් හරි බලන්න ඔය තියෙන අවුට්පුට් එක හදලි වුණාට පස්සේ ඉස්සෙල්ලා බලන්න ඔබ වැඩ කරන විදිහ ඊට පස්සේ බත් පෙන්නනවා හදන විදිහ මේක අපි විද්‍යාපීඨයේ ඩිසයින් කරපු එකක් හදපු එකක් ඔයාලට ඒක වීඩියෝ එක බලන්න පුළුවන් අපි ඊට පස්සේ හදමු කොහොමද තමයි වැඩ කරන්නේ විදිහ එක මැෂින් එක අපේ වැකුම් ක්ලීනර් එක හදන විදිහ අන්තිමට බලමු ඔය තියෙන ස්කෙච් එකක් ඩිසයින් එකක් ඒ කියන්නේ පොඩියට හදපු එකක් මේක අපිට ඕන ප්‍රමාණයකින් හදන්න පුළුවන් බලන්න එක ගානට අර පේනව නේද කැරකෙනවා
ඒ තියෙන sensors දෙකක්. ඒ PI sensor එකේ මොකද කරන්නේ? ඉස්සරහා obstacle එකක් බාධකයක් තියෙනවා නම් හරවලා අදාළ තැනට වාහනේ යවනවා. ඔන්න let's make. අපි හදන්න යන්නේ. මොනවද අපිට ඕනේ? 4 gear motors. ඔයාලා දන්නවා motors 4ක්, wheels ඕනේ. රෝද 4ක් ඕනේ motors 4ට. Okay. මොකද කරන්නේ? අපි wheels වලට motors ටික plug කරනවා නැත්නම් set කරනවා. අනිත් පස්සේ උනේ අපිට ප්ලාස්ටික් ලිඩ් එකක්. අර ඔයාලගේ කෑම ටියුට් එක පේනවද? හරි. කියවන්න බලන්න හෙඩ්ලයින් එක මොකද්ද මේකේ තියෙන්නේ? පරිගණකයේ කාර්යය. අපි මේක මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ? ටාස්ක් එක. කාර්යය. මම කිව්වා ඔයාලට පොතක් අරන් එන්න කියලා නේද? කළුයිනලුයි පෑන් දෙකකුත් එක්ක. Yes sir. දැන් ගන්න එක අතට. ඒක අතට අරගෙන හරි මැදින් පෙරලන්න පොත. මම හිතනවා අලුත් පොතක් වෙන්න ඇති කියලා. මැද පිටුව පෙරලන්න. මේ පොත අරගෙන හරි මැදින් එහෙම පෙරලන්න. මැද පිටුව පෙරලන්න පොතේ සරලව ගොම් මැද පිටුව මිඩල් පේජ් එක පෙරලන්න. හරිද? හරිද මිඩල් පේජ් එක පෙරළුවද? දැන් ඔයාලා දන්නවා නේද පොතක කොළයක්. අර බෝට්ටුව හදන්න අපි දාන්නේ ත්‍රිකෝණය. අනාවල පෙන්නන්නද කොළයක්? අපි දිගටම ඔය පොත ඔය විදිහට තමයි පාවිච්චි කරන්නේ. මෙන්න මේ විදිහට පොත ගත්තා. පොතේ හරි මැද. මෙන්න මැද පිටුව. Can you see this? Middle page. මෙතන. අන්න හරි. මෙන්න මෙහෙම එකක් නැමුවා අපි කොට ඉන්න. step by step යන්න. මේ එක පැත්තක් නැමුවා. ඊටකට මෙහෙම නැමුවා. දැන් මෙහෙම තමයි තියෙන්නේ ඔයාලගේ කොලේ. හරි? මේක නමන හරියට සදෙව් නමලා තියෙනවා හරියට. මේ අනිත් කට්ටිය මේ වීඩියෝ ඔන් කරන්න මට පේනවා. කමක් නැහැ. වැඩේ වෙන්නයි ඕනේ. මේ විදිහට නමන්න. මෙහෙම නම ගන්නවට පුළුවන්. අපේ මහද වචනයක් කිව්වා ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් මේ මැසේජ් එකේ new words මේකෙදි new words සෑහෙන්න තියෙනවා හරිද ඒ ටික අපි ලියා ගන්නත් ඕනේ ඒ ටික ප්‍රැක්ටිස් වෙන්නත් ඕනේ පළවෙනි පාඩමේ ඉඳන් යන new words ටික මේක සිංහල මීඩියම්ද ඉංග්‍රීසි මීඩියම්ද නෑ හැමෝටම අනිවාර්යයි මම දැන් කිව්වනේ නේද IT කියන්නේ මොකද්ද සබ්ජෙක්ට් එකක් නෙමෙයි මොකද්ද එහෙනම් ලැන්ග්වේජ් එකක් කම්පියුටර්ස් ලගේ යාළුවාගේ භාෂාව තමයි අපි මේ ඉගෙන ගන්න. අපිට අලුත් වචන අලුත් දේවල් ගොඩක් හම්බ වෙනවා. මෙන්න මේ පොතේ අපි අද ඉඳන් මැද පිටුවෙන් එහාට කරන්නේ මොනවද කරන එකද? new words ලියන එක ඒවයි තේරුම් ඉගෙන ගන්න එක. හරිද? මුල් ටිකේ මොකද කරන්න කියලා මම කියන්නම්. මැද පිටුවෙන් අපිට අද දවසේ හම්බෙච්ච පළවෙනි වචනේ ඔයාලට. අලුත් වචනේ. task. What do you mean by task? task එකක්. ඔයාලා පේනවද මොනවද? පේනවා task. රෂ්කා මොකද ටාස්ක් එකක් කියන්නේ? තේරුම දන්නවද? දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්නේ මොකද? මම කොහොමද ෆ්‍රෙන්ඩ්ලි යනවා අපි. දන්නවද? නෑ. මොකද්ද? ටාස්ක් කියන්නේ what do you mean by task? අපි කියනවා ටාස්ක් එකක් කියන්නේ මොකද්ද? කාර්ය. very good. ලියන්න first word. අපිට හම්බෙච්ච පළවෙනි වචනේ අද දවසේ task. task කියන්නේ කාර්ය. task of the computer එහෙම නැත්නම් පරිගණකයේ කාර්ය. කියන්නේ මොකද්ද කියලා කියවන්න බලන්න මාත් එක්ක මේක මාත් එක්ක කියවන්න ඕන ඔයාලා පරිගණකයේ එක මූලික කාර්යය වන්නේ දත්ත ඇතුළත් කිරීම දත්ත සැකසීම එම සැකසූ දත්ත තොරතුරු ලෙස පිටතට ලබා දීම එන දිගයි නේද ඒකේ පායනවානේ ඉස්කෝලේද ටික වැඩිද ටික වැඩි අපි එක සරලව යමු මෙන්න මෙහෙම කම්පියුටර් එකේ ප්‍රධාන කාරණා තුනේ මට ඒක කටපාඩම් හරි දෙන්න මම සාමාන්‍යයෙන් IT කියන්නේ කටපාඩම් විෂයක් නෙමෙයි. හැබැයි මේක 6න් පටන් ගත්තට පස්සේ 11ට යනකන් තියෙන බේසික්ම දේ තමයි මේක. පරිගණකයක නැත්නම් කම්පියුටර් එකේ තියෙන මූලික කාර්යයන් තුනයි පුතේ. පළවෙනි එක input
ඊට පස්සේ මම මේක කියලා දෙන්නම්. ඉස්සෙල්ලා අපි මේ තුන මොනවද කියලා ඉගෙන ගමු. පාඩම් කරගන්න. input ඊළඟට එනවා මෙයා. කවුද? process. ස්පෙල් කරන මාතේ මේ වචන මුල් වෙන්න ඕනේ. කට්ටියම කියන්නේ process. මොකද වචනේ? process very good. තදයෝ මොකද වචනේ? process ඇත්තම 81 56. මොකද වචනේ? netme. අපි අලුත් එකනේ පුතේ netme අපි පොඩි කොටසක් ගියාමුනේ. මේක අපි රෙකෝඩින් එකෙන් ඔයාලට දෙන්නම්. මම හිතන්නේ ටයිම් ප්‍රශ්න නැති. තාම අපි මේ පටන් ගන්න ගමන්නේ අපි මේක හදාගමු. එකක් ඉන්නමු. First one is input. ආදානය. process කියන්නේ මොකක්ද? process එකක් කියන්නේ very good. ක්‍රියාවලියක්. සැකසීම. අපි අපුරු අඩු එකේ. සැකසීම. අන්න කාර්ය දෙකක් ගන්නවා අවසාන කාර්යය මොකද්ද? කියලා බලන්න. මෙයාම අයියා කවුද ඉන්පුට් කරන අනිත් එක්කෙනා? output මම දන්නවා මොකද පළවෙනි වාරේ මේ වෙනකොට ඉස්කෝල වල ඉගෙන ගන්න තියෙන්නේ. very good. output. නියමයි. output කියන්නේ මොකක්ද? පිට කිරීම output ප්‍රතිදානය පිට කිරීම තමයි පුතේ. හැබැයි අපි මේ IT වලදී සුට්ටක් ඊට වඩා ප්‍රොෆෙෂනල් වචනයක් ගමු. ප්‍රතිදානය. පිට කිරීම කියන එකත් හරියි. ඔව්. ප්‍රතිදානය. output. මේ ගුණෙන් එහාට මුකුත් දෙයක් නෑ. මේ ලෝකේ තියෙන ඕනම කම්පියුටර් එකක් බිල්ඩ් වෙලා තියෙන නැත්නම් හැදිලා සකස් වෙලා තියෙන මේ තුන ඇතුලේ විතරමයි. මේ ඔයාලා 11 වසරට යනකම් ඔයාලගේ සිලබස් එකේ මේ තුන් දෙනා ඉන්නවමයි හැමදාම ඔයාලා. හරිද? ඒක නිසා මේක input, process and output. අයියෝ. ආදානය සැකසීම සහ ප්‍රතිදානය. හරි. දැන් මෙහෙමයි. ආදානය කරන්නේ මොනවද අපි? ඔබලට දන්න කෙනෙක් කියන්න. ආදානය කරන්නේ මොන වගේ දේවල්? දත්ත සහ තව එකක් තියෙනවා. අමතක වුණා. මොකද්ද? දන්නවද? ආදාන උපක්‍රම what video? ආදාන උපක්‍රම ආදානය කරන්නේ අපි දත්ත හා උපදෙස්. මොනවාද? උපදෙස් Oh, data and instructions. We are inputting data and instruction. දත්ත හා උපදෙස් තමයි input කරන්නේ, ඇතුළත් කරන්නේ. හරි. ඇතුළත් කරපු දත්ත හා උපදෙස් මොනවා වෙනවද? මොනවද වෙන්නේ? සකසනවා එහෙමයි process වෙනවා නැත්නම් ක්‍රියාවලියකට භාජනය වෙනවා, සකස් කිරීමක් වෙනවා. මම මේක උදාහරණයක් ඔයාලට කියන්න. අවසානයේ අපි මොනවද එළියට එනවා මොනවද? දත්ත හා උපදෙස් ඇතුළත් කරලා process වුණාට පස්සේ එළියට එන්නේ එකම එක දෙයයි මොනවද? ලේසි. තොරතුරු information. very good information තොරතුරු. මේක වෙන්නේ මෙහෙමයි. ඔයාලා දන්නවද? ඔයාලා යෝගට් කාලා තියෙනවද? okay. Yogurt හැදෙන විදිහ දන්නවද? Ingredients, what are the ingredients in yogurt? Ingredients අමුද්‍රව්‍ය ඇතුළත් දේවල් මොනවාද? yogurt එකක් හැදෙන්නේ මොනවෙන්ද? කිරි නෝනේ වන් කියන්නේ. කිරි very good. Main ingredient කිරි milk. sugar තව මොනවද? sugar 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 very good. sugar සීනියම් ඇතුළත් කරනවා. sorry. හරි. ඔන්නේ අපි ඔබට හදන්න නෙමෙයි යන්නේ. හරි. අපි දානවා main ingredient එක milk එහෙම නැත්නම් කිරි, ලුණු තියෙනවා, sugar තියෙනවා, තව එක එක රසකාරක flavorizations තියෙනවා නේද? ඔය ටික මොකද කරන්නේ? තැන් වලින් දැන් කිරි හරකෙන් ගෙනල්ලා එකතු කරලා කම්පැනි එකේ තියෙනවා මැෂින් එකක් නේද? යෝගට් කම්පැනි එකේ තියෙනවා මැනුෆැක්චර් කරන තැනක නැත්නම් නිෂ්පාදනය කරන තැනක ලොකු මැෂින් එකක් තියෙනවා නේද? ඕකට මොනවද කරන්නේ මේ ඔක්කොම දේවල් ටික යාලා මොනවද කරනවද? ආදානය කරනවා මොනවද කරන්නේ? very good input කරනවා. කිරි input කරනවා, salt නැත්නම් ලුණු input කරනවා, sugar input ඔය හැමදේම මොනවද කරන්නේ? input කරනවා, දානවා, ඇතුළත් කරනවා නේද?
නියමයි. ඊළඟට ඔය මැෂින් එක ඇතුලේ මොකද වෙන්නේ? ඔය හැමදේම එකට මික්ස් වෙලා එතන process එකක් ලොකු process එකක් වෙනවා ඈ. අපි හිතනට වඩා ලොකු process එකක් මේ මැෂින් එකේ වෙනවා. ඒක තමයි process එක. වෙලා අවසාන එළියට එන්නේ මොනවද? Yogurt. 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 ඉරි ලුණුයි සීනි දැම්මම පස්සේ එළියට එන්නේ තොරතුරුද? එළියට එන්නේ යෝගර්ට්. අපේ විදිහට ගත්තොත් data උපදේශ අතුලත් කරලා ඒක process වුණාට පස්සේ එළියට එන්නේ තොරතුරු කම්පියුටර් එකකින් නා ඒ වගේ මේ ලෝකේ තියෙන ගොඩක් දේවල් දුවන්නේ ආදානය සැකසීම සහ ප්‍රතිදානය කියන තුනෙන්මයි. හරිද? දැන් මතකයි වාස්. data උපදේශ අතුලත් කරනවා ඒවා process වෙනවා output වෙනවා මොනවාද? informations තොරතුරු. මේක අමතක වෙන්න බෑ. මේක impossible. මේක අමතක වෙන්න බෑ. හරි. දැන් මම ඔයාලට පෙන්නන්න හදන්නේ මේ අපි මේක පොඩ්ඩක් ෆ්‍රෙන්ඩ්ලි යමු හරිද? එක දිගට මේක කරන්න ගියොත් අවුලයි. මේක අපි අර ඔයාලා ඇඳලා නේද main parts of the computer. ඒක ඇන්දේ ඔයාලා අර බෙදපු පොතේ පළවෙනි පිටුවේ බෙදන්න කලින් පළවෙනි පැත්තනේ. පොත මුලින්ම පෙන්නනකොට මුලින්ම ඇඳලා තියෙන්න ඕනේ main parts of the computer. එහෙම නේද? මේක මම ටියුට් එක වලට එවුවට පස්සේ මේ පොත අපිට අයින් කරන්න පුළුවන් වුණා. එහෙම නැත්නම් ටියුට් එක විදිහට දුවන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. ඇඳගත්තු කම්පියුටර් එකට යටේ ලියන්න මෙන්න මේක. input process output මේක ලියද්දී අපිට මෙන්න මේකක් ලියන්න ඕනේ. input කරන්නේ data හා උපදේශ process කරනවා ඒක ප්‍රශ්නයක් නෑ. output වෙන්නේ තොරතුරු එහෙම නැත්නම් information. ඇයි මදිනා මගෙන් අහන මම ස්පෙලිං කියනවා හරිද? එතනට ફોකස් වෙනවා මදි නිසා නෑ මම ඔයාලට මේ ගන්න දාලා දෙනවා. ඔයාලට පැහැදිලි මදි නම් මගෙන් අහන්න හරිද? බොරු ලියන්න එපා. මගෙන් අහන්න. පට්ටල ලියාගන්න මේක විනාඩියෙන්. දැන් ලියන්න බලන්න පට්ටල. ස්පෙලිං හරියට ලියන්න ඕනේ වරද්දන්න බෑ. නෑ ප්‍රශ්න නෑ මේ සම්පූර්ණ රෙකෝඩින් එක ජනිත් කොල්ල මම දෙනවා. ඔයාලට සම්පූර්ණ A to Z රෙකෝඩින් එක දෙනවා. ලින්ක් එක හෝ Google Drive ලින්ක් එක YouTube ලින්ක් එකක් හෝ දෙනවා. ඒක නිසා ප්‍රශ්නයක් නෑ. ඔයාලා what about you? Yes, sir. Okay. හරි. මේ මම ඔයාලට පොඩි වැඩක් කියලා දෙන්න යන්නේ. මේක මේ IT වලට වඩා ඔයාලගේ subjects ඔක්කොම වැදගත් දෙයක්. හැබැයි මේක මම මේ ඉස්කෝලේ දිනම් කරේ ලොකු අය. 9 10 11ට මට හිතෙනවා ඔයාලට මේක කරොත් හොඳ වෙයි කියලා. ඒ කියන්නේ මේක කැමති නම් ඔයාලට පොඩි 6 වසරේ නම් කරන්න පුළුවන්. හරිද? මම කියලා දෙන්න දෙපාද? දෙන්න. Okay. දැන් ආයි පාර චුට්ටක් අද ගොස්සන් මේ පොඩ හිරි ඇරලා මේ මාත් එක ලයිව් වෙන්න ඕනේ ඈ. අම්මෙලික මෙහෙම බෑ. හරි නේද? Okay. මේ මම මේ දැන් කියලා දෙන්න යන වැඩේ ඔයාලට හැම සබ්ජෙක්ට් එකකම කරන්න පුළුවන්. මේ දැන් ඔය ටර්ම් ටෙස්ට් එකක් හරි මොකක් හරි ආවට පස්සේ පාඩම් කරන්න ඕනේ අපි නේද? ඒක පාඩම් කරන්න වෙන්නේ පොතනේ. එක්ක අච්චු පොත එක්ක ලියන පොතනේ. අවුනේ නේද මේ මාත් එක කතා කරන්නේ. අච්චු පොත ලියන පොත විතරයි නේද පාඩම් කරන්න තියෙන්නේ. ඔව් සර්. ඔව් කියන්නේ. ඔව් සර්. මෙන්න මේක හොඳට බලා ගන්න. හරිද? ඔයාලා හතර දවස් 5ක් ඉස්කෝලේ යනවා නේද? Monday, Tuesday, Wednesday, Thursday and Friday. Okay? ඔය දවස් 5ට අපි සබ්ජෙක්ට් එකක් මොකද ගන්නෙ? ඔයාලට ඉතිහාසය තියෙනවද? History? Yes, sir. හරි. History කියන සබ්ජෙක්ට් එකේ මේක හොඳට අහගන්න මේක හරියට කරොත් ඔයාලට 11 වසර යනකම් නියමෙටම මේක විතරක් හරියටම කරන්න පුළුවන් ඈ. මේක නියම ට්‍රික් එකක් බලා ගන්න. History එහෙම නැත්නම් ඉතිහාසය කියන සබ්ජෙක්ට් එකේ ඔන්න මම කියන දේ හොඳට අහගන්න. අපිට තියෙනවා නේද දවස් 5ක්. මෙන්න Monday, Tuesday, Wednesday, Thursday and Friday. මෙන්න ඔයාලා ඉස්කෝලේ යන දවස් 5. හරි. මේ දවස් 5 පුතේ ඔයාලට ඉතිහාසය කියන මම ගත්ත උදාහරණයක්. හොඳයි. මේකෙදි දෙන නෝට් එක සියල්ලම ඔයාලා පාඩම් කරන්න ඕනේ නෑ. දැන් අවසාන විභාගයක් ලඟ වුණාට පස්සේ ඔය නෝට් එක සම්පූර්ණ පොතම කියවන්න කිව්වොත් තමයි අපිට බැරි. නේද? මේකෙන් අත්‍යවශ්‍ය ටිකක් බොහෝ වෙලාවට දැන් නම් ගොඩක් ටීචර්ස් කරලා ඒක කරනවා.
මෙන්න මේක අනිවාර්යෙන් විභාගෙට එන්න පුළුවන් පුතේ මේක highlight කරගන්න මේක රතු පෑන්නෙන් ඉලක්ක ඇඳ ගන්න මේ වගේ දේවල් කියනවා නේද මේකෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙම කොටස් තියෙනවා නේද ඔයාලා කරන්න ඕනේ එක සතියක් ඉවර වුණාට පස්සේ සෙනසුරාදා හෝ ඊරිදා ඔයාලට ෆ්‍රී දවසක කොලයක් අරගෙන හරිද මෙන්න මේ විදිහට තනි කොලයක හරිද සඳුදා අඟහරුවාද බදාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා අත්‍යවශ්‍යම ටික පොයින්ට් ෆෝම් එකෙන් මාරන්න පුළුවන් ඩේස් ක්‍රමයේ පොයින්ට් ෆෝම් එකෙන් මේ එක කොටයක ලියනවා මේ දවස් පහෙන් තිබිච්ච අනිවාර්ය දේවල් ටික සමත ඔයාලට පිටු පහක් ඉගෙනනවා නම් ඕකෙන් වාක්‍ය දෙකක් තුනක් තමයි අනිවාර්යෙන් එන්නේ නේද ඒක ඔයාලා දාන්න එහෙම නැත්නම් ටීචර් හවුස් වල කියනවා ඒක මේක ලියනවා මෙහෙම ලියනවා හරිද ලියලා ඔයාලා හදනවා තනි කොලයක් මෙන්න එක සතියකට හදපු කොලේ හරිද දැන් ඔයාලා ගාව සතියකට එක කොලයක් මාසෙක සති කීයද හතරයි. හතරයි. එතකොට එක මාසෙකදී ඔයාලා ගාව ඉතුරු වෙනවා කොළ කීයක්ද පාඩම් කරන්න? හතරයි. කොළ හතරයි ඉතුරු වෙන්නේ. මුළු මාසෙටම පාඩම් කරන්න ඉතුරු වෙන්නේ කොළ කීයද හිස්ටරි සබ්ජෙක්ට් එකට? there are only 4 papers, okay? කොළ හතරයි ඉතුරු වෙන්නේ. ඊට පස්සේ අපි එතනින් නවත්තන්නේ නැහැ. ඔයාලට තව වැඩක් තියෙනවා. මාසෙකට ඒ මාසෙ ඉවර වෙච්ච ගමන් පළවෙනි සතියේ කොළේ දෙවෙනි සතියේ තුන්වෙනි සතියේ හතරවෙනි සතියේ මේ වීක්ස් හතරම මේ සති හතරම තියෙන කොළ වලින් නු අපි ආයෙත් ෆිල්ටර් කරනවා තෝරනවා අත්‍යවශ්‍ය ටික තෝරලා ගන්නවා තනි කොළයක් හරි එක කොළයකට ගන්නවා මෙන්න ඔයාලා තියෙනවා monthly paper එක මාසේ paper එක මාසයකට ඔයාලට පාඩම් කරන්න තියෙන්නේ මේ කොළේ විතරයි දැන් වාර විභාගයක් වාර විභාගයක් කියන්නේ පුතේ මාස 3න් 3ට හරිද අපිට නිමාන මාසක් වෙනවනේ මාස 3ක අවකාශ වශයෙන් ගමුකෝ මාස 3කට ඔයාලා ඉතුරු වෙන්නේ කොළ 3ක් විතරයි ඒකත් ඔයාලට වැඩි නම් ඔය කොළ 3න් සාරාංශ කරලා තනි කොළයක් අහන්න පුළුවන් ටර්ම් පේපර් කියලා එතකොට ඔයාලා හදන්න ඕනේ ෆයිල් එකක් හදන්න ඕනේ නෑ මේක කඩේ ගන්න පුළුවන් රුපියල් 50ක් වගේ නේ අර නිකන් කාඩ්බෝඩ් ෆයිල් තියෙන්නේ අන්නේ ෆයිල් එක කරලා නම ලියනවා හිස්ටරි කියලා මම මේක එක සබ්ජෙක්ට් එකක් ගන්නවා හිස්ටරි කියන ෆයිල් එකේ ඔයාලා එකතු කරනවා මෙන්න මේ කොළ ටික මේ මේක එකක්වත් විසි කරන්නේ නැහැ අපි හරිද සති කොළය මාස කොළය අර මාස 3කින් එකතු කරගත්තා නම් හැදුවා නම් මාස කොළය මේ කොළ ටික එකතු කරලා ස්ටෙප් එකක් ගහලා මේ ෆයිල් එකට දානවා එතකොට ඔයාලා සාමාන්‍ය විභාගයකට පාඩම් කරන්නේ විභාගේ හෙට නම් අදනේ. එහෙමනම් මේ ටර්ම් පේපර් එක එහෙම නැත්නම් වාර කොලේ දරුවක් ඔයාලට සාමාන්‍ය නොලෙජ් එකක් එනවා මොනවද බලන්න ඕනේ කියලා. වෙලාව තියෙනවා නම් ඔයාලට පුළුවන් මාස 3ක් කොළ 3 බලන්න. තවත් වෙලාව තියෙනවා නම් ඔයාලට පුළුවන් අර හදපු සති කොළ ටිකක් බලන්න. එතකොට ඔයාලා කොළ 20ක් විතර බලලා බෝරින් නෑ පුතේ මේක. හරිද? ඔයාලට අච්චු පොතක් ලියන පොතක් පෙරලලා කියවනවට වඩා මේ ෆයිල් එක ඇතුලේ තියෙන කොළ ටික බලන එක ලේසියි. අනිත් එක තමයි මේ ෆයිල් එක ඇතුලේ තියෙන මේ කොළ ටික තමයි අත්‍යවශ්‍යම දේවල් ටික ඔයාලගේ සබ්ජෙක්ට් එකේ තියෙන සිලබස් එකේ තියෙන අත්‍යවශ්‍යම ස්පෙસિෆික්ම ටික තමයි මේ ෆයිල් එකේ මේ කොළ අස්සේ තියෙන්නේ. මෙතනින් වැඩ දෙකක් වෙනවා. එකක් ඔයාලට බෝරින් නැතුව පාඩම් කරන්න පුළුවන්. අච්චු පොත් තියෙන පොත් පෙරලලා ඉන්න ඕනේ නේද? අනිත් එක ඔයාලා මේ සති කොළේ හදන්නේ එදා දවසේ සමුදා අඟහරුවාද බදාදා බ්‍රහස්පති සිකුරාදා කියන දවස්වල උගන්වපු ටික හොඳට කියවලා අත්‍යවශ්‍ය ටික අරන් තමයි මේ කොලේ හදන්නේ. ඒකට මේ ටික වල එකපාරක් කියවෙනවා. ඊට පස්සේ මේ සති හතර පුරාවටම තියෙන කොල ටික කියවලා තමයි මාස කොලේ හදන්නේ. ඒකට මේ ටිකත් ආයෙ පාරක් කියවෙනවා. මාස 3 කොල 3 කියවලා තමයි ඔයාලා ටර්ම් පේපර් එකක් හදන්නේ නේ. වාර කොලයක් හදන්නේ. ඒකට මේ කොහොම ටික ඔයාලා නොදැනුවත් මේ බෝරින් නෑ. මේක ලේසි. මේක ආසන වැඩක්. මේ ඔක්කොම ටික ඔයාලා නොදැනුවත්වම මොනවද කරන්නේ? කීප වතාවක්ම අත්‍යවශ්‍යම දේවල් ටික කියවෙනවා. හරි නේද? මෙන්න මේකට කියනවා නම one page magic. මේක magic එකක්. one page magic. මේක ඕන සබ්ජෙක්ට් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ටර්ම් බලන්න එකපාර. හරිද? ඔයාලා තාම පොඩි තමයි. දැන් මේක පටන් ගත්තොත් මේකට පුරුණා. මේක endless. මේක නවතින්නේ නැහැ. හරිද? මේක නියම වැඩක්. මේක කරන්න පුළුවන් වැඩක්. හරිද? මම පළවෙනි සෙමින එක දාලා ඔයාලට කිව්වනේ මේ පාඩම් කරන්න ඕනේ විදිය වල ටික ඒක එදා නොවිඳපු කෙනෙක් අද ඉන්නවා නම් මම group එකට දාලා තියෙයි YouTube එකේ ගිහලා බලන්න එක ෆ්‍රී බලන්න පුළුවන් ඔයාලට
ඒක තියෙනවා එක තැනක මම කියලා අර මේ නැලවිට ගිය අමතක වෙන්නේ නැහැ නේද? නිදා ගන්න යද්දි ඔන්න මෙලි දිවිති අහන්නේ. අන්නේ ටයිම් එකට මම ඔයාලට කිව්වා රෙකෝඩ් කරන්න කියලා ඔයාලගේ කටහඬේ පොළයක්. අමාරුම දේ. මෙන්න මේ මැජික් පේපර්ස් ටික ඔයාලා රෙකෝඩ් කරලා රැට ආයෙ පාරක් අහන්න. අමතක වෙන්නේ නැහැ. හරිද? මේකත් මේ මැජික් ට්‍රික් එක. මේක කරලා බලන්න. හරිද? මේක ගොඩක් 180ක් වමම හරියන ප්‍රැක්ටිකල් වැඩක් නේ. හරිද? ඒක ආසෙත් වැඩක් කරලා බලන්න නිකන් පොත් වල ට්‍රැඩිෂනල් විදිහට සම්ප්‍රදායික විදිහට පොත පාඩම් කරලා මේ විභාග ලියන්න ඕනේ කියලා එකක් නැහැ. ඒක තමන්ට ස්වාධීනව හදාගන්න පුළුවන් එකක් මේ one page magic කියන එක. හරි නේද? හරි. ලෙක්චර් එක ඉවරයි. ඔයාලට මේ අවසාන මම අද දැන් ඔයාලට පොඩි වැඩක් පෙන්නනවා කියලාද මේ අපි කරා දෙනනේ මටත් එක මේ ළඟදී හම්බුනේ. පරණ ෆොටෝ අපේ අම්මලා තාත්තලාගේ අච්චුලා සීයාලාගේ එහෙම පෙන්න පරණ ෆොටෝ අර ඒවා තියෙන අපේ ඇල්බම් වලනේ. ඒවා අපි ගාව ෆෝන් වල නැහැනේ. ඒ ඇල්බම් වල තියෙනවා මේ නෑමිලා ඉරිලා පොඩි වෙලා අලු වෙලා කලර්ස් වෙනස් වෙලා එහෙම ප්‍රශ්න නේද? ඔයාලා දැකලා නැති මම මේ කියන જાතිය ෆොටෝස් විතර තියෙනවා නෑ ඇල්බම් එකක් කරන් බලන්න. ඔය ෆොටෝ අපිට පුළුවන් කුපියලක් වේදනවත් නොවි රීස්ටෝක් කරගන්න. එහෙම නැත්නම් රිපෙයාර් කරගන්න. නේද? ඒ කියන්නේ මොකක්ද? අපිට ඒක පුළුවන් නැවත හදාගන්න රීමේක් එකක් කරගන්න ඔරිජිනල් විදිහට ලස්සනට හදාගන්න තිබ්බ ඔරිජිනල් එකටත් වඩා ක්වොලිටියට ඒ කියන්නේ ෆොටෝ එකේ ඉන්න කෙනාට හානි නොවි හදාගන්න පුළුවන්. හරි ඔයාලට පේනවා බලන්න before after හරි ඕකේ ප්‍රශ්න තියෙනවා අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඔන්න තියෙන ඕල් ෆොටෝ එක ඔන්න රීමේක් කරපු ෆොටෝ එක. පේනව නේද? අපේ වෙබ්සයිට් එකේ ලින්ක් එක මම ඔයාලට ගෲප් එකට දාන්නම් try කරලා බලමු. හරි මේක නම තමයි Hitpo. Hitpo කියන වෙබ්සයිට් එක මේක ෆ්‍රී කරන්න පුළුවන් ඔයාලට ෆෝන් එකකින් මැෂින් එකකින් ඩෙස්ක්ටොප් ලැප්ටොප් ෆෝන් එකකින් කරන්න පුළුවන්. Hitpo කියන Google එකට ගිහිල්ලා Hitpo කියන වෙබ්සයිට් එකට ගියාට පස්සේ එන ඉන්ටර්ෆේස් එක නැත්නම් අතුරු මුහුණ තමයි මේක තියෙනවා face model කියලා එකක් අපිට ගමම අපි ෆොටෝ එක දැම්මට පස්සේ මේක කරන විදිහ මම ඔයාලට short and sweet එකක් වීඩියෝ එකක් දාන්නම් මම කරන එක දැනට මෙහෙම බලන්න. හරි. එතනින් පස්සේ අපිට පුළුවන් preview කියන option එක දෙන්න. ඊට පස්සේ පොඩි time එකක් යාලා අරගෙන percentage load එකකින් පස්සේ පෙන්නනවා ෆොටෝ එකක්. හැබැයි ඒකෙත් තියෙනවා නේද පොඩි crash එකක්. හරි. බලමු මේක හදන්නේ කොහොමද කියලා. ඒකෙම තියෙනවා Hitpo watermark remover කියලා option එකක්. ඒකෙන් අපිට පුළුවන් ඔයාලා අහලා ඇති Photoshop දැන් මේ පොඩි නෑවා හරිද Photoshop කියන වචනේ අහලා නැති වෙන්න බෑ. ඒකෙන් අපිට Photoshop ඉගෙන ගන්න දැනගන්න ඕනේ නැහැ. මේකෙම තියෙන අපිට ලේසියෙන්ම කරන්න පුළුවන්. ඒ නරලේ පේනවා නේද පුතේ උඩ කොටසේ තියෙන තැනකින් ගන්න එකක් පික් කරගෙන අපිට පුළුවන් අර ක්‍රෑෂ් වෙච්ච තැනට දාලා ඒක එඩිට් කරලා ලස්සනට හදාගන්න බලන්න හදන විදිහ. AI මොඩල් වලට ගිහිල්ලා අපිට ප්‍රිවියු කියන එක දුන්න ගමන් ලෝඩ් වෙනවා ලෝඩ් වෙලා පෙන්නනවා ඒක දැක්කද අර තිබිච්ච ක්‍රෑෂ් ටික ආයෙ වෙනවා හැබැයි අර නහයකාව තා චුට්ටක් තියෙනව නේද ඒ ටිකත් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ෆෝමේට් එකකින් හදාගන්න දැන් බලන්න before after photos කොහොමද කියලා අන්න පාරණ දෙලිච්ච ෆොටෝ එක අනාලුත් මෙන්න චාවේ ඉජාතිය හදපු එක දැක්ක නේද try කරලා බලන්න ඒ කියන්නේ ගෙදර තියෙන ඇල්බම් එකේ තියෙන ෆොටෝ එක ෆෝන් එකකින් ෆොටෝ එකක් ගහලා කැමරා එකකින් ෆොටෝ එකක් ගහලා Hitpo කියන සයිට් එකට අප්ලෝඩ් කරලා ඔය විදිහට හදාගන්න පුළුවන්. ඔකේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මට පර්සනල් හරි ගෲප් එකට හරි මැසේජ් ඉන් කරන්න කලින් පොඩි රීකැප් එකක් යනවා අද කරපු කොටස. රීකැප් කියන්නේ අපි කියන්නේ ෆ්ලෑෂ්බැක් කියලා. ආපස්සට පොඩි හැරී බැලීමක්. හරිද? Main parts of the computer. What do you mean? What are the main parts of the computer? First one. දැන් අපි unmute කරගමු. හරි. මම තන්ටලින් අහන්නේ නැහැ. මේක අපි එකපාරේ මට උත්තර දෙන්න. unmute කරලා හරි දැන් අපේ පැත්තෙන් ඔයාලා unmute කරලා තියෙන්නේ. දැන් මට කියන්න බලන්න. What are the main parts of the computer? First one. Main part එක මේක පිළිවෙලකට යන්න අදින්න. First one. System unit. Okay, system unit. සිංහලෙන් නම් පද්ධති ඒකකය. පද්ධති ඒකකය. Second one. Keyboard. Second one දෙවෙනි part එක. Keyboard. Sound darshakaya monitor. Very good. Third one. Keyboard. 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 සිංහලෙන් යතුරු පුවරුව. යතුරු පුවරුව. Fourth one. Mouse.
Mouse. Mouse, very good. Music here. Aha, last one. Speaker. Keyboard. Speaker. Speakers. නාමකය සිංහලෙන් නම් මේ දැන් තේරෙන්නේ නැද්ද මේ ඉංග්‍රීසි මීඩියම් වලින් යන එක තමයි ලේසිම. හැබැයි අපි මේ සිලබස් එකට අදාළව යන්න ඕන නිසා මේක සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම යමු. හරිද? දැන් මම ඊට පස්සේ කිව්වා ඔයාලට grade 6 to 11 යනවා කියලා පරිගණකයේ මූලික කාර්ය the main task of the computer. There are three main tasks of the computer. පරිගණකයේ ප්‍රධාන කාර්යයන් තුනයි. මොනවාද? Input. යන්නකෝ. Input. Input. Process. Process. Output. Process, okay. Output. Output. අපි සිංහලෙන් කියන්න කියමු. ආදානය. ආදානය. සැකසීම. දෙක. සැකසීම. ප්‍රතිදානය. තුන. ප්‍රතිදානය. දැන් මට කියන්න ආදානය කරන්නේ මොනවද? What are the input? What are the things that we input? Very good. Data එහෙනම් wow. Data input කරනවා ඊට පස්සේ මොකද වෙන්නේ? Process. process එකක් වෙනවා සැකසීමක් වෙනවා. Finally what happened? data ටික process කරලා මොනවද කියන්නේ? තොරතුරු information එළියට එනවා. හරි. හොඳයි. එහෙනම් මේ අදට අපි මේක ක්ලෝස් කරන්න යන්නේ. අපි අද නවත්තමුද? නෙමෙයි. හා කියන්නේ බෑ නම් බෑ කියන්නේ. ඇතිද අදට? මදි. මදි නම් තමයි මටත් මදි. ටියුට් එක ඔයාලගේ අතට එනකන් මෙහෙම තමයි චුට්ට අද පළවෙනි දවසේ විතරයි. හරිද? ටියුට් එක ඔයාලගේ අතට ලබන සතියේ වෙද්දී අපි ලබන සතියේ ක්ලාස් එකේදී හම්බ වෙනකොට ටියුට් එක ඔයාලගේ අතේ තියෙනවා. එතකොට අපි ටියුට් එකේ වැඩ කරගෙන යන්නේ ටියුට් එකත් එක්කම තමයි යන්නේ. හරිද? හරි. මේ පළවෙනි සතියේ ඉඳලා අපි වැඩ පටන් ගන්න යන්නේ. එතකොට ඔයාලා payment අපි Oracle Place group එක හදලා තිනවා. ඒකට අපි සම්බන්ධ කරන්නේ payment කරපු කට්ටිය තමයි. payment කරපු පිරිසක් අපි ඇඩ් කරලා ඉන්නවා. Oracle Place එකේ නැති අය අපි payment කරපු ගමන් group එකට receipt එක දාන්න, විස්තර ටික දාන්න, ඔයාලගේ address එක මතක කරලා දාන්න. මොකද ටියුට් එක ඔයාලගේ ගෙදරටම අපි එවනවා print කරපු ටියුට් එක. ටියුට් එකෙන් තමයි පුතේ ඉස්සරහට යන්නේ. හරිද? ඒක නිසා අපි මේ පළවෙනි සතියේ ඉඳලා හම්බෙමු ආයිම. එහෙනම් ජය වේවා.